අයිබෝන් යාළුවනේ මෙන්න අද තියෙනවා රබස් ලොට් එකක්. මේක UAV වලට දැන් සමහරක් විට කට්ටිය රැවටෙනවා මෙන්න මේ ගල් වලට මෙන්න මේ ගල කියන්නකෝ දැන් ටෝච් එකෙන් බලන්න මේ ගල සාපේක්ෂව මං හිතන්නේ ආන දැන් පේනවා. මේ ගලට සමහරක් හිතන්නේ කිරින්චි කියලා. මේක UAV වලට වැඩ කරන්නේ නැහැ. දැන් ඔන්න UAV ගහනවා UAV වලට ගල වැඩ කරන්නේ නැහැ. සාපේක්ෂව එතකොට මේක යන්නේ මල් රබස් වලට. එතකොට මෙතන තව කැරට් බර ගානක් තියෙන. ඒ කියන්නේ සාපේක්ෂ මේකත් UAV වලට යන්නේ. එතකොට මේ ගලත් UAV වැඩ කරන්නේ. හොඳේ. මේ ලොට් එකම UAV වැඩ කරන්නේ. එතකොට මේක යන්නේ සාමාන්‍ය රබස් විදියට. අපි බලමු දැන් මේකේ මේ වයිට් කලර් එක දාලා ඉවරලා ගලේ ක්ලීන් තත්ත්වේ. මෙන්න මේ ගලේ තියෙනවා කැරට් මම ඔකට මනලා පෙන්නන්න. මෙන්න මේකේ තියෙනවා ගල සාපේක්ෂව වැඩ කරගන්න පුළුවන්. ඒ වුණාට මේකේ ගලේ තියෙනවා මේ බබල්ස් සමග එළියේ මේ පොරසම විතරයි. නැත්තම් බබල් නැත්තම් මේ ගලේ වටිනාකමක් තියෙනවා. මේක සාපේක්ෂව නොදන්න කට්ටියට මේවා යන්නේ කිරින්චි විදිහට. ඊළඟට මෙන්න මේකත් මේ දැන් ඔය මල් රබස් වුණාට මේකත් හොඳ පාට තියෙනවා. කිරින්චි විදිහටම පේන්නේ. නමුත් මේක අඳුර ගන්න පුළුවන් අර මේ කැල්සියම් ඔක්සයිඩ් නැති නිසා තමයි මේක UAV වැඩ කරන්නේ නැත්තේ. සපායා ගල් ගොඩකට මේ UAV වැඩ කරාට සමහරක් සපායා වලට වැඩ කරන්නේ නැහැ. හොඳේ. වරද්ද ගන්න එපා ගල් ගන්නකොට. ඒ ගල් ගන්නකොට හරියට ප්‍රවේශමෙන් මේ බලලා ඕනි ගන්න. මේ මගේ කැමරාවත් කැමරාව කියන්නේ ෆෝන් එකේ කැමරාවත් පොඩ්ඩක් අවුල් තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ අවස්ථාවල යෙදිච්ච වෙලාවේ මල්ලි කෙනෙක් ගෙනාවේ ගල් ටික. ඒක අපි පොඩ්ඩක් මේ බලන ගමන් ඉන්නේ. එතකොට මෙතන ගල් කෑලි 5ක් තියෙනවා. මම නම් ඉතින් ඔෆර් එකක් මහා ලොකු ඔෆර් එකක් දැම්මේ නැහැ. මේ මල්ලිට නම් ඉතින් ආපු ඔෆර් එකක් ඔයගොල්ලන්ට ඔෆර් එකක් තියෙනවා නම් දාන්න මේ ගල් ටිකට. ඒ කියන්නේ මේක වැඩ කරන්න පුළුවන් ගල් ටිකක්. හොඳේ. වැඩ කරන්න පුළුවන් ගල් ටිකක් සාපේක්ෂව ලේසියකට හොයාගන්නත් බෑ. මේ තියෙනව නැත්තේ නැහැ. දැන් මේ අපි බලන ලොට් අනුව නම් සාපේක්ෂව එහෙම මේ වගේ මස තියෙන මූණට හොඳට තියෙන ගල් ටිකක් නම් හොයන්න චුට්ටක් අමාරුයි. ඒ වුණාට කමන්නේ කොයි වෙලාවක හරි සෙට් වෙන්න පුළුවන්. කැමති නම් මේකට ඔෆර් එකක් දාන්න. මෙන්න මේක නම් මේ කප් කිරින්චි නේ කප් රබස්. මේක මහා ලොකුවට එලියක් නෑ. හැබැයි මේකත් එහෙමයි. අනිත් තුනම මෙන්න මේ තුන රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන් මම පෙන්නන්න. මෙන්න මේ තුන රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන්. මේ කප් නෑ. හොඳට ක්ලීන් වෙනවා. මේක කපලා කට් ඇන් පොලිෂ් කරලා ගත්තොත් හොඳට ක්ලීනින් ගන්න පුළුවන්. ඔෆර් එකක් තියෙනවා නම් මෙන්න මේ කෑලි පහම තමයි එකට දෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න මේ කෑලි පහේම බර. ඔහම ඉන්න. දැන් අපි ස්කිල් එක ගන්නවා එළියට. ස්කිල් එක අරගෙන ඔන් කරලා ඔන්න දැන් මේක යනවා. ඔන්න බලමු දැන් අපි මේ කෑලි පොඩ. හරි දැන් ඔන්න නෝට් උනා. හරිද? මේ ග්‍රෑම් නේ අපිට ඕනේ කැරට්. ලයින් අන්න කැරට්. දැන් ඔන්න මේ ගල් කෑලි පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න පහම අපි මේකට දානවා. කැරට් කීයක් තියෙනවද කියලා බලමු. පොඩක් ඉන්න. කැරට් 21.1ක් තියෙනවා. හොඳට ගල් ටිකක් වැඩ කරගන්න පුළුවන්. මේ කප් ගතිය තියෙන්නේ කෑලි 2ක විතරයි. පුළුවන් නම් හොඳ ඔෆර් එකක් දාන්නකෝ. අපිට පුළුවන් මේ ගල් ටික මේ විදිහටම ඔයගොල්ලන්ට ඩිලිවර් කරන්න. අපි බලලා මේවා කරලා මේ දාගමු. ඉතින් මේ ඉස්සරහට පොඩ්ඩක් තව ගල් ටිකක් බලන වෙලාවට අපි ඔයගොල්ලන්ට දාන්නම් වීඩියෝ දෙකක් තුනක්. ඒක නිසා මේ ටික ඉස්සරහට බලමුකෝ. හරි එහෙනම් දැනට ඔච්චරයි.